හැමෝම ආදරෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඔන්න සමයක ඉවර වෙලා ජපානයේට ටික ටික සීතල කාලය උදා වෙනවා. දැන් ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 17ක් විතර. ඉතින් මම හිතුවා අද වීඩියෝ එකෙන් ඔයගලන්ට හමමට්සු වල තියෙන විශේෂ තැනක් පෙන්වන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් හමමට්සු බලන්න එන අය මේ තැනට යන්න නම් අමතක කරන්නේ නැහැ. ඒ තමයි හමමට්සු කාසල් එක. ජපානයේ සංචාරය කරන කෙනෙකුට සාමාන්‍යයෙන් ඕනම නගරයක මේ වගේ කාසල්ස් බලා ගන්න පුළුවන්. ජපානයේ පුරාම මේ වගේ කාසල් 100 ගාණක් තියෙනවා. 15 වන සියවසේ කාලේ ජපානයේ පුංචි ස්වාධීන රාජ්‍යයන් ගොඩක් තිබිලා තියෙනවා. ඉතින් ඒ කාලේ මේ පුංචි රාජ්‍යයන් අතර ගැටුම් තිබිලා තියෙනවා. ඒ කාලෙදි තමයි මේ වගේ පොඩි කාසල්ස් විශේෂයෙන්ම බලකොටු විදිහට මේ වගේ කඳු උඩ වගේ උස ස්ථානවල දැන තියෙනවා. 1500 ගණන් වල මේ කාසල් එකේ ජීවත් වුණු තොකුගාවා ලෙයාසු කියන පාලකයාගේ මූර්තියක්. පැත්තකින් මේ තියෙන්නේ එයා යුද්ධවලදී ඇඳයි කියලා සැලකෙන යුද ඇඳුම් දෙකක්. ඒ වගේම මෙතන තියෙනවා පැරණි හමමට්සු නගරයේ ආකෘතියක්. මේ කාසල් එකේ තියෙනවා බේස්මන්ට් එකක් සහ තවත් තට්ටු 3ක්. තුන්වෙනි තට්ටුවේ තියෙනවා මේ වගේ ඔබ්සර්වේෂන් ඩෙක් එකක්. මෙතනට ගියාම හමමට්සු නගරයේ වටේම ලස්සනට බලා ගන්න පුළුවන්. හොඳටම අහස පැහැදිලි දවසකට ෆුජි කන්දේ පුංචි කොටසකුත් මෙතන ඉඳලා බලන්න පුළුවන්. මේ හමමට්සු කාසල් එකේ තියෙනවා කාසල් එක වටේට ලස්සන කාසල් පාක් එකක්. හරිම නිස්කලංක වටපිටාවක් තියෙන ලස්සන පාක් එකක්. ඉතින් දැන් මම ඇවිත් ඉන්නේ ඒ පාක් එකට. මේ කාසල් පාක් එක තියෙන්නේ හමමට්සු නගරයේ මැද. ඒ කියන්නේ ස්ටේෂන් එකේ ඉඳලා එවිඩගෙන උනත් එන්න පුළුවන් දුරක. මේ පාක් එකේ සකුරා ගස් 100 ගාණක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ස්ප්‍රින්ග් එකේදී සකුරා මල් පිපෙන කාලෙදී මේ ජපාන් ජාතිකයෝ ගොඩක් මේ සකුරා ගස් යට පික්නික් කරනවා. ඉතින් සකුරා මල් පිපෙන කාලෙට මේ පාක් එක හරිම ලස්සනයි.
කාසල් එක බලන්න වගේම ජොගින් කරන්න, පික්නික් කරන්න වගේම මේ ලස්සන පරිසරය බලන්නත් මේ පාක් එකේ ඉන්න කුරුල්ලෝ, ලේන්නු, මාළු වගේ සත්තුන්ට කෑම දෙන්නත් ගොඩාක් දෙනෙක් මෙතනට එනවා. කාසල් පාක් එක ළඟ තියෙන ට්‍රැඩිෂනල් ටී හවුස් එකකට. ඒතරට ගිහිල්ලා ට්‍රැඩිෂනල් ටී එකක් බොන්න තමයි යන්නේ. ජපාන් ජාතිකයෝ ගොඩාක් ආස කරන ජපානයේ ජනප්‍රිය පානයක් තමයි ග්‍රීන් ටී. මේ ලස්සන පරිසරය බලන ගමන්ම මෙතනදී ජපනීස් ට්‍රැඩිෂනල් ස්වීට් එකක් එක්ක ග්‍රීන් ටී එකක් බොන්න පුළුවන්. සුරි ලංකා දෙස්. අරිගතෝ ගොසයිමාස්. එහෙනම් ඉතින් අද වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඉක්මනින්ම ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.